අයිබෝවන් සූර්යාපේ YouTube නාලිකාවෙන් අද ඔයාලට කියලා දෙන්න යන්නේ බිස්නස් සයිකොලොජි වල එන විශේෂ කාරණාවක් ව්‍යාපාරික දියුණුවලට අවශ්‍ය දෙයක්. ඉතින් ඒකට අපි කියන්නේ බිස්නස් ස්කේලින් කියලා. ඉතින් මේ බිස්නස් එකක් ස්කේලින් කරලා දියුණුවෙන් දියුණුවටම යන ආකාරය පිළිබඳව ක්‍රම 7ක්, ඒ කියන්නේ උපදෙස් 7ක් මේ අනුව මට ඔයාලට ලබා දෙන්න පුළුවන්. ඉතින් මේකෙදි මුලින්ම අවධානය යොමු වෙන්නේ ඔයාගේ ප්‍රොෆිට් එක. ඒ කියන්නේ ඔයාගේ ව්‍යාපාරයේ ලාභය වැඩි කරගන්නත් ඔයාට හොඳට කම්පිටිටිව්, ඒ කියන්නේ ඔයාගේ ව්‍යාපාරය තරඟකාරී විදිහට වැඩි දියුණු කරන්නත්, ඒ වගේම අමතර තියෙන අවශ්‍ය නැති දේවල් වලට යොදවන මිල මුදල් ඉතිරි කර ගැනීමටත් හැකිවන ආකාරයට තමයි බිස්නස් එකක් ස්කේල් කරගන්න පුළුවන්. ඉතින් මෙතනදි මට මතක් වෙනවා මගේ හොඳම යාළුවෙක්ගේ යාළුවෙක්. එයා ජීවිතේ ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දීලා ඉද්දී එයා වාහනයක් ගන්නවා. ඊට පස්සේ මෙයාට රැකියාවක් නැති වෙනවා. මෙයාගේ සැමියාත් මෙයාව අයින් කරනවා. මෙයා දරුවත් එක්ක තනි වෙනවා. ඉතින් මේ යාළුවා තමන්ගේ වාහනේ අරගෙන ගෙවල් වලට ගිහිල්ලා ඒ ඉන්න අනිත් කාන්තාවන්ගේ ඇහි බැමි සකස් කරන්න පටන් ගන්නවා. ඉතින් එයා ඒ ආරම්භ කරන ජොබ් එක එයා හොඳටම ස්කේල් කරනවා. එයාට වැඩි වෙනවා. එයාට කට්ටිය, ඒ කියන්නේ කස්ටමර්ස්ලා වැඩි වෙනවා. හැමෝම කියනවා අනේ ඔයා එන්න මගේ අයිබ්‍රෝසුත් ඔයාට කියලා හදා ගන්න ඕනි කියලා. ඉතින් මෙහෙම ගයක් ගානේ ගිහිල්ලා අයිබ්‍රෝස් හදපු කෙනා අද මම ඉන්න මේ නගරේම එයාට සැලූන් කිහිපයක් අයිති. එයා තමන්ගේ නමින් ලොකු ව්‍යාපාරයක් කරගෙන යනවා. මේ නගරේ විතරක් නෙමේ අනිත් නගරවලත් එයා වාහනෙන් ගිහිල්ලා එක එක්කෙනාගේ ඇහි බැමි හදලා පටන් ගත්තදී එයා ලොකු කොස්මැටික් සැලූන් එකක් සහ මසාජ් සෙන්ටර් එකක් විදිහට එයා ඩිවලොප් කරලා එයා මේ නගරේ විශාල ව්‍යාපාරික කාන්තාවක් බවට පත් වෙනවා. ඉතින් එයාටත් මේ ව්‍යාපාරික ස්කේල්, ඒ කියන්නේ තමන් කරන ව්‍යාපාරය පොඩිවට හරි කමන්නේ පටන් අරගෙන ඒක හරියට ස්කේල් කරොත් තමයි ඒකේ දියුණු වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකේ කොටස් 7ක් මම අද ඔයාලට කියලා දෙනවා. මුලින්ම ඔයාගේ බිස්නස් එක හොඳට ඇඩප්ට් කරගන්න ඕනේ. ඒක ස්කේලින් කියන්නේ අතිරේක ආයෝජන වැඩි ස්ථීර වියදම් ගැටුමකින් තොරව වර්ධනය කරමින් ආදායම වැඩි කර ගැනීමේ ක්‍රමයක්. මෙය විශේෂයෙන්ම ඩිජිටල් හා ස්වයංක්‍රීය කළ හැකි ක්‍රමත් එක්ක සිදු කළ යුතුයි. දැන් අපි ගත්තොත් මුදලාලි කෙනෙක් තරාදියකින් කෙසෙල් මනලා තමන්ගේ කඩේ කෙසෙල් විකුණනවා. අර තරාදිය හරියටම දෙපැත්ත බැලන්ස් වෙන්නේ නැති වුනහම කෙසෙල් ගන්න මිනිස්සු අසතුට වෙනවා. ඉතින් මේ ව්‍යාපාරය දියුණු කරන්න නම් ඒ මුදලාලි ඩිජිටල් තරාදියක් අරගෙන, ඩිජිටල් ඇනලොග් තරාදියක් අරගෙන කෙසෙල් ටික හරියට මැනලා තමන්ගේ කස්ටමර්ස්ලට දෙනවා. අන්න ඒ වගේ තමයි ඩිජිටල් ක්‍රම, ස්වයංක්‍රීය ක්‍රම ව්‍යාපාරයකට දාගත්තොත් ව්‍යාපාරයේ ස්කේලින් එක අපිට බලන් ඉද්දී දියුණු කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා අඩු වියදමක් දරලා ඉවර වෙලා වැඩි ආදායමක් ගන්න පුළුවන් සහ ඔයාට ඇඩිෂනල් කස්ටමර්ස්, ඒ කියන්නේ අමතරව තව ඔයාට කස්ටමර්ස්ලා හොයාගන්නත් මේ ව්‍යාපාරයක් ස්කේල් කිරීම ඉතාම වටිනවා. ඉතින් මේ විදිහට ව්‍යාපාරයක්, ස්වයං ව්‍යාපාරයක් හරි ව්‍යාපාරයක් ස්කේල් කිරීම ගැන කියලා තියෙනවා ව්‍යාපාරික උපදේශක කෙනෙක් ෆෙලික්ස් තොන්සන් මහත්තයා. එයා කියන්නේ කාලය මුදල් වලට හුවමාරු කරගත හැකි බවයි. ඉතින් අපි යමු පළවෙනි ක්‍රමය තමයි ඔබේ ව්‍යාපාරයේ ආකෘතිය සවිමත් කරන්න ඕනේ. ලාභදායී ව්යාපාරයක් සඳහා මුලින්ම ඔබේ නිෂ්පාදන සඳහා වෙළඳපොළ අධ්‍යයනය කරන්න ඕනේ. එහෙම වෙළඳපොළක් නැතුව නිෂ්පාදනය කරන්න බෑනේ. නියමිත වෙළඳපොළක් නැතිනම් ස්කේල් කිරීම සීමා වෙනවා. අනිත් එක තමයි ප්‍රමාණවත් මුදල් සපයා ගැනීම. ඔයා ව්‍යාපාරයක් කරන්න ඉන්නවා නම් ඒ අතරතුර ගේකුත් හදනවා නම් කටයුත්ත හරියට කරගන්න බෑ. මුදල් නොමැති නම් නිෂ්පාදනය යන හිටිනවා. ඉතින් ඒ නිසා තමයි Tamanට sufficient capital එකක් ඒකට යොදා ගන්න වෙන්නේ. ඔයා බැංක් ලෝන් එකක් ගන්නවා නම් ඔයා ඉක්මනටම ඒකේ ඊට ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක ඔයාගේ බිස්නස් එකේ ඔයාගේ වර්ක් ෆෝස් එක වැඩි කරගන්න, ඔයාගේ තියෙන ගෝල්ස් වැඩි කරගන්න. ඒ නිසා ඔයා හරියටම මේ මුදල් කල්පනාකරණයත් දැනගෙන ඉන්න ඕනේ. ඒ හන්ද තමයි කැපිටල් ස්ට්‍රැටජීස් වලින්
ඔයාට සක්සස්ෆුල් ස්කේලිං කරන්න පුළුවන්. එහෙම නැතුව ඔයා හරියටම මුදල් බැංකුවෙන් අරගෙන ඒකෙන් ඔයා ගෙයකුත් හදන්න පටන් අරගෙන ඒකෙන් ඔයා වාහනෙකුත් හදන්න පටන් අරගෙන ඒකෙන් ඔයා ළමයාගේ ස්කූල් ෆීස් එකත් ගෙවනවා නම් ඔයාට ව්‍යාපාරයේ ගොඩ යන්න බෑ. ඔයා ව්‍යාපාරයට ගන්න මුදල හරියටම ව්‍යාපාරයට යොමු කරගන්න කටයුතු කරොත් තමයි ඔයාට ස්කේලිං වලින් ගොඩ යන්න පුළුවන්. අනිත් එක තමයි නිවැරදි වේලාව තෝරගන්න ඕනේ. මේ ස්කේල් අප් එක කරද්දී ඔයාට ලොං ටර්ම් සක්සස් එකක් ඕනේ නම් උදාහරණයක් හැටියට බලන්න කොවිඩ් පැන්ඩමික් කාලේ තමයි භාණ්ඩ හා සේවා සපයලා FedEx, Amazon වගේ ව්‍යාපාර අති දියුණුවට පත් වුණා. භාණ්ඩ හා සේවා සපයලා. ඉතින් හරිම ටයිම් එක නේද? ඔයා බලන්න ඔයාගේ ප්‍රජාවට, ඔයාගේ කමියුනිටි එකට අවශ්‍ය දේ හරිම වෙලාවට දෙන්න. ඔයාට සීතල කාලෙක ගිහිල්ලා අයිස් විකුණන්න බෑනේ. ඒ වගේම ඔයා අයිස් වෙළඳාමක් කරනවා නම් ඒ කියන්නේ ඔයා අයිස්ක්‍රීම් වෙළඳසැලක් පටන් ගන්නවා නම් ඔයා ඒකට හරියමං කාලයක් යොදා ගන්න ඕනේ. නිවැරදි කාලෙ. ඊළඟ එකට අපි යනවා ක්‍රියාවලිය සක්‍රිය කරන්න. ඒ කියන්නේ මැෂින් ලර්නින්. අද ලෝකේ ගොඩාක් දේවල් සිද්ධ වෙනවා බ්ලොක්චේන් යටතේ ටෝකන් ක්‍රම හරහා. ඒ කියන්නේ බැංකුවකට ගිහිල්ලා ඔයා පැය ගාණක් හිටගෙන ඔයාගේ කාලය මිඩංගු කරනවද? ඊට අමතරව එක ක්ලික් එකකින් ඔයාගේ වැඩේ ඔයා ඔටෝමේටින් ප්‍රොසෙස් එකකින් ඔයාගේ එෆිෂියන්සි එක දියුණු කරගන්නවද නැද්ද කියන එක ඔයාට බාරයි. මුදලාලි කෙනෙක් මම අර කලින් සඳහන් කරපු ඩිජිටල් තරාදියක් අරගෙන හරියට මැනලා ඒක ඔටෝමේටින් ප්‍රොසෙස් එකකට දාලා ව්‍යාපාරය දියුණු කරගන්නවා. ඉතින් ඔය ක්‍රියාවලිය සක්සස් කරන්න නම් උදාහරණයක් ලෙස ෂයින් කියන සමාගම ගත්තහම ඒකේ ලොජිස්ටික් ස්ට්‍රීම්ලයින් එක සොෆ්ට්වෙයාර් තියෙනවා නේද? ෂයින් කියන එකෙන් ඔන්ලයින් විදිහට බඩු ලබා ගන්න පුළුවන්. ඉතින් හරියටම කොස්ට්ස් ගැන ඒ අනුව තමන් කරන ආදායම, ඒ කියන්නේ වියදම ආදායමට සරිලන විදිහට ඔටෝමේටිසේෂන් සිස්ටම් එකක් හදාගන්න ඕනේ. අනිත් එක තමයි මාකටිං පැත්ත. මාකටිං පැත්ත හරියටම කරේ නැත්නම් ඒ කියන්නේ වෙළඳ දැන්වීම් ක්‍රම භාවිත කරන ආකාරය ගැන මම ඔයාලට මාකටිං ස්ට්‍රැටජිස් සයිකොලොජිකල් විදිහට කරන හැටි වීඩියෝ එකක් කරලා තියෙනවා. කැමති නම් ඒකත් බලන්න. ඒකේ සම්පූර්ණම කියලා තියෙනවා මාකටිං. ඒ කියන්නේ තමන්ගේ නිෂ එක තමන්ට අදාළ වෙළඳ දැන්වීම් ක්‍රම මාකටිං සයිකොලොජි හරහා වැඩි කරගන්න පුළුවන්. සමාජ ජාලාවන් හරහා, ඩිජිටල් දැන්වීම් හරහා, ඒ වගේම නේද අපේ සෝෂල් මීඩියා තියෙනවා. ඒ විදිහට ඔයාට ඒ අනුව බලන්නත් පුළුවන්. ඔයාට කී දෙනෙක් කස්ටමර්ස් ඇවිල්ලා තියෙනවද, කොච්චර ලොස්ට් එකක් වෙලා තියෙනවද, සෝෂල් ඉන්ටරැක්ෂන් එකත් ඔයාට ඒ අනුව ගණනය කරලා ස්ටැටිස්ටික් වලට දාලා ඔයාගේ ස්කේලිං වැඩි කරගන්න පුළුවන්. අනිත් එක තමයි ස්ථීර වියදම් අවම කරන්න. ඒ කියන්නේ ව්‍යාපාරයට කුලී ගෙවන්න, සේවක වැටුප් වැඩි වර්ධනයක් කරන්න, ව්‍යාපාරයේ ස්ථීර ආදායම වැඩි වුණා කියලා හැම වෙලෙම සේවකයන්ට බෝනස් දෙන්න ඕනේ. ඒ වෙනුවට ඔයාට පුළුවන් සේවකයන්ට ඉන්ෂුරන්ස් එකක් දෙන්න. ඒ කියන්නේ ඉන්ෂුරන්ස් එකක් දීලා බැරි වෙලා හරි සේවකයා ලෙඩ වුණාම හරි සේවකයෙක් අසාධ්‍ය වෙලා මැරුණොත් හරි ඉන්ෂුරන්ස් එකෙන් ඔයාට ආයතනයට ගාණක් එනවා සේවකයෙක් ලොස්ට් වෙච්ච හන්දා. ඊළඟ දේ තමයි hiring the right people. ඔයා ව්‍යාපාරයක් කරද්දී ඔයා ව්‍යාපාරයට ගැලපෙන හරිම පුද්ගලයෝ හොයාගත්තේ නැත්නම් ඔයාට සක්සස් වෙන්න බෑ. ඒකට ඔයා කරන ව්‍යාපාරය රෙස්ටොරන්ට් එකක් නම් ඔයාට කොත්තු රොටි කඩයක් නම් දාන්නේ ඔයාගේ අවශ්‍ය කොත්තු රොටි එක හදන්න හරිම කොත්තු රොටි හදන්න දන්න කෙනෙක් හොයාගන්නවා මිස ඔයා හරියට ඉන්දියාප හදන්න දන්න කෙනෙක් හොයාගත්තොත් වැඩේ හරියන්නේ නැහැ. අන්න ඒ විදිහට විශේෂ ප්‍රවීණයෝ හොයාගත්තොත් ඔයාට මේ ස්කේලිං වලින් තියෙන බෙනිෆිට්ස්, ඒ කියන්නේ ඔයාගේ ප්‍රොෆිට් එක වැඩි කරලා ඔයාට හොඳ කම්පිටිටිව් එකක්, ඔයාට හොඳ තරගයක් දීලා ඔයාට තියෙන ඔපරේෂනල් කොස්ට්ස්, ඒ කියන්නේ අමතර වියදම් අඩු කරගෙන හොඳ ස්කේල් එකක් කරලා ඔයාගේ ව්‍යාපාරේ දියුණුව ඇති කරගන්න පුළුවන්. ඉතින් ව්‍යාපාරයට මිනිස්සුන්ව සම්බන්ධ කරගද්දී, ඒ කියන්නේ සේවකයෝ සම්බන්ධ කරගද්දී එම්ප්ලොයි බ්‍රෑන්ඩ් යටතේ විශේෂ ක්‍රම තියෙනවා. ටැලන්ට් තියෙන මිනිස්සුන්ව අඳුර ගන්න පුළුවන්. ටැලන්ට් මැනේජ්මන්ට් කියලා වෙනම කන්සෙප්ට් එකක් තියෙනවා. ඉතින් ඒකට අදාළ ටැලන්ට් එක වැඩි පුද්ගලයෝ තමයි ඔයාගේ ව්‍යාපාරයට යොදා ගන්න ඕනේ. එහෙම නැතුව බල්ලයි පූසයි එහා ගෙදර එක්කෙනයි නෑදෑයෝයි හැමෝම ඔයා ව්‍යාපාරයට දාගත්තොත් ඔයාගේ ව්‍යාපාරයේ දියුණුවක් ලබන්න බෑ. ඒ නිසා තමයි ටැලන්ට් මැනේජ්මන්ට් කියන එක
බිස්නස් ස්කේල් කරද්දි විශේෂ වෙන්නේ. ඉතින් අද කතා කරපු මාතෘකාව යටතේ ඔයාලට බිස්නස් එකක් ස්කේලිං කරන ආකාරය ක්‍රම 7ක් යටතේ ඔයාලගේ වැඩි දියුණුවට ඔයා කරන ස්වයං රැකියාවක් වෙන්න පුළුවන්, ඔයා මොනවා හරි දෙයක් මහනවා වෙන්න පුළුවන්. ඒ සියලුම දේට නැත්තම් විශාල ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. ඒ ඔයාගේ ව්‍යාපාරයට මගේ දැනුම ඔයාට ආයෝජනයක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේකෙන් දෙයක් ඉගෙන ගත්තා නම් මගේ channel එක subscribe කරන්න, share කරන්න අමතක කරන්න එපා. එහෙනම් දැනට නවතිනවා මීට සූර්යා බේ.